එක්කෝමත් එක කාලෙක පැංචි කියලා පුංචි කණාමැදිරි පැටික්කියක් හිටියා. එයාට හැමදාම ඕනුනේ ඈත අහසේ දිදුලන තරුවක් වගේ හැමෝටම එළිය දෙන්න. දවසක් මෙහෙම තරු බල බලා යන පුංචි පැංචිව පාර වැරදිලා අඳුරු වනාන්තරය ගාව යෝධ මකුණුදැලක පැටළුණා. පැංචිට ගොඩාක් බය හිතුණා. එයා ඒ නපුරු මකුළුවගෙන් බේරෙන්න ගොඩක් මහන්සි වුණා. අවසානයේදී එයා මකුණුදැලෙන් ගැලවුණා. ඒත් එකින් එයාගේ අත්කටු කැඩුනා. එයාට දැන් ඉස්සර වගේ පියම්බන්න බෑ. ඒ නිසා එයාගේ යාළුවෝ එයාට හිනා වුණා. විහිළු කරා. ඒකෙන් පැංචිගේ හිත තවත් රිදුණා. පුංචි පැංචි ගොඩාක් ඇඬුවා. ඒක එතනින් ගියපු සමනලයෙක් දැක්කා. ඒ සමනලයා පැංචිට ලස්සන මාලයක් දීලා කිව්වා මේකෙන් ඔයාගේ අත්තටු හදන්නේ නෑ. ඒත් ඔයා හිතන ඕන දෙයක් කරාම මේකෙන් බලය දෙනවා කියලා. පැංචිට ගොඩාක් සතුටු හිතුණා. එයා සමනලයට ගොඩක් සතුටින් ස්තුති කරලා හැමදේම හරිම විශ්වාසයෙන් කළා. අර මකුළුවගෙන් කාටවත් හානියක් නොවෙන්න එයා හැමදාම රැට ඒ මකුණුදැල පේන්න එයාගේ එළිය විහිදුවා. පැංචි නිසා පුංචි සත්තු ගොඩාක් බැහැරුණා. ඒ අතර එයාට හිනා වෙච්ච යාළුවොත් හිටියා. දැන් හැමෝම පැංචිට ආදරේ. එයාට හැමෝම තාරකා පැංචි කිව්වා. දවසක් පැංචිට සමනලයා හම්බුණා. එයා පැංචිට කිව්වා මාළි කිසිම බලයක් නෑ. බලය තියෙන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය කියලා. පැංචිට හැමදේම තේරුණා. පැංචි සමනලයාට ගොඩාක් ස්තුති කළා. එයා හැමෝගෙම තාරකා පැංචි විදියට හැමදාම සතුටින් ජීවත් වුණා.